හෙලෝ ළමයි වෙල්කම් ටු මයි YouTube channel. ඔන්න ඉතින් අදත් ලස්සන දවසක මම මගේ ස්ටඩි ව්ලොග් එක අරගෙන ආවා. ඉතින් අද බලන්නකො මොකද වෙන්නේ කියලා. ස්ටඩි විතරක් නෙමෙයි තව ලස්සන දේවල් ගොඩක් ඔයාලට මගේ වීඩියෝ එකෙන් අද බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මම හරිම කැමතියි ඔයාලගේ අදහස් දැනගන්න. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික් කරනවා වගේම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ස්ටඩි පටන් ගන්නත් කලින් ඔන්න මම බීම් එකක් බොන්නයි හදන්නේ. ඉතින් අපේ කම්මැලිකම නැති කරගන්න මේ වගේ පුංචි දෙයක් අපි ගන්නව නම් අපිට ඇත්තටම බෝරින් නැතුව අපේ ස්ටඩීස් කරගෙන යන්න ඒක මාරම ලොකු උදව්වක් වෙනවා. ඉතින් මමත් මේ ට්‍රික් එක යූස් කරනවා. ඉතින් අද මට ලෙක්චර්ස් තියෙන දවසක්. ඉතින් මේ ලෙක්චර්ස් කරන ගමන්ම තමයි මම ඔයාලට අද පොඩි වීඩියෝ ටිකක් මේ විදිහට අරගෙන ආවේ. ඉතින් මගේ ජනේලෙන් එහා එළිය බැලුවට පස්සේ ළමයි තියෙන්නේ ඇලක්. වලට හුලං වෙනවා පේන්නේ ඒ ඇලෙන් එන හුළඟ. හරිම ආසයි මෙතන ඉඳන් හුලං වැඩි පාඩම් කරන්න. ඉතින් මම මේ ලෙක්චර්ස් කරන ගමන්ම මගේ ලන්ච් එක ගන්නවා. මම උදේට කාලත් වෙනසිට ගොඩක් බඩගින්න ළමයි ඉඳී. ඒ නිසා ටෙස්ට් කරන ගමන්ම මම හිතුවා ටක් ගාලා කන්න. ඉතින් මේ මම යන්න ලෑස්ති වෙන්නේ මගේ ඩාන්සින් ක්ලාස් එකට. මං හරිම ආසයි ළමයි ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් තියාගෙන ඉන්න. මේ සුදු පාට ෆ්ලවර්ස් මාරම ලස්සනයි. ඉතින් ඔයාලා විශ්වාස කරනවද මම මේ ෆ්ලවර්ස් ඔක්කොම හොයාගත්තේ අපේ වත්තෙන් කියලා? ඉතින් එහෙනම් දැන් ලෑස්ති වෙමු මම මගේ ඩාන්සින් ක්ලාස් එකට යන්න. මේ ඉයරින් බොක්ස් එක මමමයි හදාගත්තේ ළමයි. බෝඩ් එක රිජ් ෆෝම් එකක් ඔබලා ඒක මාරම යූස්ෆුල්. එහෙනම් ක්ලාස් ගිහින් ඇවිත් ආයෙත් හම්බෙමු. ළමයි මම ගෙදර ආවා. ගෙදර එනකොටම මම දැක්කා මීකිරි ගෙනත් තියෙනවා. මම මීකිරි කන්න මාරම ආසයි. මම මීකිරි ෆෑන්. ඉතින් ගෙදර ආව ගමන් මම කරේ ඒක කන එක. ඉතින් වොෂ් එකක් එහෙම දාගෙන මම ටිකක් රිලැක්ස් වෙලා අපි හැමෝම රෑ ගියා ලස්සන දෙයක් බලන්න. ඉතින් ඔයාලම බලන්නකෝ ඒ මොකද්ද කියලා. ඉතින් මේක දෙවල් මඩුව ශාන්ති කර්මයක්. O level A level ඩාන්සින් කරලා තියෙන අය නම් දන්නවා ඇති. මමත් ඩාන්සින් තමයි කරේ. ඉතින් මම මේකට මාරම ආස වුණා. මේක රෑ පටන් අරගෙන පහුවෙනිද දවල් 12 වෙනකම්ම තියෙන ශාන්ති කර්මයක්. ඉතින් අපි එච්චර වෙලා ඉඳියේ නැහැ. මේක අපේ ගමේමයි තිබ්බේ. ඉතින් අපි ටිකක් පාන්දර වෙලා ගෙදර ආවා. හැබැයි පාන්දරට තමයි ලස්සනම අංග ගොඩක් තියෙන්නේ. ඉතින් අද vlog එක ගැන ඔයාලා මොකද හිතන්නේ? එහෙනම් තවත් ලස්සන vlog එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye.